සුබදවසක් යාළුවෝ ඔයගොල්ලෝ සියලු දෙනාට ඉතින් සාදරයෙන් පිළිගන්නවා ගිහාස් කිචන් එකට නැවතත්. ඉතින් යාළුවනේ අදත් අපි ආවා රසවත් රෙසිපි එකක් අරගෙන. අද අපි හදන්න හිතන් ඉන්නේ කැරබෝනාරා එකක්. මේක ගොඩක්ම යුරෝපියන් ස්ටයිල් වලට යුරෝප් රටවල් වල කන පාස්තා එකක් ස්පැගටි එකකින් හදන්න මේක. ඉතින් යාළුවනේ අපි බලමු කැරබෝනාරා එකට හදන්න ඕන අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. ඉතින් යාළුවනේ මේ අමුද්‍රව්‍ය ටික තමයි අපිට ඕන කරන්නේ. මම පාස්තා එකෙන් අරන් තින බ්‍රෑන්ඩ් එක බැරිල්ලා. ඉතාලි වල තියෙන ෆේමස් බ්‍රෑන්ඩ් එකක්. මේක ඇත්තටම හොඳයි මේ කැරබෝනාරා වලට. එතකොට තව බිත්තර දෙකක් ඕන කරලා තිනවා. එතකොට චිකන් බේකන් දෙකක්ම අරන් තිනවා. ඔයගලන්ට කැමති නම් බීෆ් බේකන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සෝල්ට් පෙපර් මම අරන් තිනවා. එතකොට තව පාමසන් චීස් ඕනේ කරනවා. පාමසන් චීස් එක කැරබෝනාරා එකට සාමාන්‍යයෙන් ග්‍රෑම් 40ක් විතර යනවා. ඉතින් යාළුවනේ ওই ටික තමයි ඕන කරන්නේ. අපි එහෙනම් ඉස්සෙල්ලාම පාස්තා එක බොයිල් කරගමු. ඉතින් යාළුවනේ ඔයගලන්ට පේනවා ඇති වතුර එක හොඳට නටාගෙන ඉන්නේ. අපි එහෙනම් අපේ ස්පැගටි පාස්තා එක දාගමු. ඉතින් යාළුවනේ ඔයගලන්ට පේනවා ඇති පාස්තා එක හොඳට බොයිල් වෙනවා. විනාඩි 8ක් වගේ කාලයක් තමයි පාස්තා එක බොයිල් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ අපි පාස්තා එකත් බොයිල් කරගෙන අවසానයි. අපි එහෙනම් බලමු කැරබෝනාරා එකක් හදන්නේ කොහොමද කියලා. හරි එහෙනම් යාළුවනේ අපි පළවෙනි පියවර විදිහට අපේ කැරබෝනාරා එක අපි හදාගන්න යන්නේ. අපි ඉස්සෙල්ලා මේ විදිහට ස්ටව් එක රත් කරගන්න ඕනේ. පෑන් එක හොඳට. ඊට පස්සේ අපි මේකට තෙල් දානවා. මෙයාලනේ අපි මේකට බේකන් දෙකක් ගත්තා. ඒ බේකන් දෙක අපි පොඩියට කපා ගන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණයට. මෙයාලනේ අපි ඉස්සෙල්ලා බේකන් මේවා කරගන්න ඕනේ. ඊට පස්සේ දානවා යාළුවනේ අපේ වතුර එක. මේක පාස්තා එකෙන් බොයිල් කරගත්ත පාස්තා වෝටර් එක තමයි අපිට ඕනේ. ඊට පස්සේ අපේ ස්පැගටි එක අපි දා ගන්නවා. හොඳට මතක තියාගන්න යාළුවනේ මේ කුක් කරද්දී අපි අඩු ගින්දර තමයි කුක් කරන්න ඕනේ. ඊට පස්සේ අපි එකතු කරගන්න අපේ බිත්තර දෙකයි පාමසන් චීස් එකයි අපි එකට දාලා මේ දෙක එකට තමයි දාන්නේ. එකට දාලා මික්ස් කරගන්න ඕනේ දෙක. ඊසේ ගොඩාක්ම අඩු ගින්දරෙන් අපි මේක කුක් කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්න අපේ බ්ලැක් පෙපර් එකයි සෝල්ට් එකයි. සෝල්ට් එක ටේස්ට් එකට අනුකූලව දාගන්න. බලන්න පේන ඇති කැරබෝනාරා එක රසවත් ඇදිලා තිනවා. මේකට ඇත්තටම අත්‍යවශ්‍යයි පාස්තා එක බොයිල් කරන වතුර එක. වතුර එකෙන් අපි චුට්ටක් ගන්නවා කැරබෝනාරා එක දාන්න. යාළුවනේ අපි කැරබෝනාරා එක හදාගෙන ඉවරයි. අපි නම් මේක ප්ලේට් එකකට දාගමු.
මේ තින් යාළුවනේ ඉතින් අපි හදාගත්ත හෙල්දි කැරබෝනාරා එක මේ වගේ රසවත් රෙසිපි දැනගන්න එකතු වෙන්න ගියාන්ස් කිචන් ඉතින් යාළුවනේ ඔයගලන්ට සුබ දවසක්